මන් දන්නවා ඔයා එයාට ඇබ්බැහි වෙලා ඉන්න කියලා. ඔව් ඔයා තමයි. ඔයා තාමත් ඔයාට අකපයි කියලා දැන දැනත් ඒ හිත මත්තෙම නැහෙනවද? අපිට මේ ජීවිතය ගෙවන්න ආදරේ ඕනේ. ඉතින් ළමයෝ මොකද කරන්නේ? එයා ඔයාගේ නෙමෙයි නා. ඔයාගේ ඒ පරණ මතකත් එක්ක මත් වෙන්න. එන්න මාත් එක්ක. රේෂ්මි යටිකින්ද විසින් රචිත බ්ලැක් වොඩ්කා. මන් දන්නවා. ඒ නොලැබීමේ දුක ඔයා ඔයාගේ ජීවිතයට එකතු කරගෙන ඉවරයි. දැන් ඒකෙන් ගැලවෙන්න බෑ. සමහර විට ඔයා ආදරේ මත් වෙලා ඇති. ඔයාට ගොඩ එන්න බැරි තරමේ. සමහර විට පාරේ මැද වෙන්න පුළුවන්. ඔයා ඒ ගමන් මගේ මැද වෙන්න පුළුවන්. ඒ එකපාර්ශ්වික ආදරේ වට දරා ගන්න බැරි වෙන්න පුළුවන්. කොහොමද ඒක දරාගන්නේ? කාට කියන්නද? කාගේද වරද? කාගේද වරද? වාගේ එයාගේද වරද? මොකද එයා ඔයාට මුකුත් කියලාවත් ප්‍රකාශ කරලා ඔක්කත් නැහැ. මේක ඔයා හිතින්ම ඇති කරගත්තු දෙයක්. අවසානයේදී පසුතැවෙන්නේ කවුද? ඔයා නේද? දැන් ඉතින් මොකද කරන්නේ? මම දන්නවා. ඔයාගේ ගැලවීම හොයාගන්න ඕනේ ඔයාම තමයි. සමහර විට දැන් ඔයා පරක්කු වැඩි වෙන්න පුළුවන්. මොකද ඒක ඔයාගේ ඇඟටම ඇතුල් වෙලා ඉවරයි. මොකද ආදරය කියන්නේ එක්තරා විදිහක ඩ්‍රග් එකක්. ඔයාට ඒක ලැබෙන්න තමයි. නැත්නම් ඔයා ඒක පිටින් බලෙන් හරි ලබා ගන්න තමයි ඔයා ඒක ඇතුලේ ජීවත් වෙන්නේ. ඔයා ඒකේ මත් වෙන්නේ. ඔයාටත් වෙලා තියෙන යන්නේ දේ. මොකද අපි ආදරයෙන් මත් වුණාට පස්සේ අපිට ඒක කන්ට්‍රෝල් එකක් නැති වෙනවා. අපි ඒකට ඇඩික්ට් වෙනවා. මම දන්නවා අපිට මේ ජීවිතය ගෙවන්න ආදරේ ඕනේ. ඉතින් ළමයෝ මොකද කරන්නේ? එයා ඔයාගේ නෙමෙයි නා. බ්ලැක් වොඩ්කා. මිනිස්සු ඩ්‍රග්ස් වලට ඇබ්බැහි වෙනවා. ඒ පාලනයෙන් පිට ගියාම ආදරෙත් අන්නේ වගේ තමයි. ඔයාට තේරුණොත් ඔයාගේ පාලනයෙන් පිට යන්නේ කියලා. ඔයාට ඔයාව නැති වෙනවා. ඔයාට ඔයාගේ පාලනයෙන් ඔයා ගිලිහෙනවා. ඉතින් චුට්ටක් හිතන්න. ඔයාට මේ කැප නැති ආදරයක් වෙනුවෙන් ඔයා මොකක්ද මේ කරන්නේ? ඔය අවසානයේදී විඳවනවා. ඔයා දන්නවා. ඔයා මිරිඟුවක් පස්සේ යන්නේ කියලා. දැනම ඔයා මේ මිරිඟුව පස්සේ යනවා. ඒක ඔයාගේ වැරද්ද. මොකද ඔයා දන්නවා. ඔයා දැන ඒ වැරද්ද කරන්න. මට ඕනේ ඉක්මනට මැරෙන්න. එන ආත්මික උඹේ ලේට දරුවෙක් වෙලා හරි ඉපදෙන්න. එතකොට මට පුළුවන් උඹේ ආදරේ බිඳුවක් නෑර අරගන්න. දැන් මට ඕනේ එහෙම හරි උඹේ ළඟ ඉන්න. ඔයාටත් මේ විදිහට දැනිලා තියෙනවද? ඒක තමයි කියන්නේ සංසාරගත ආදරය කියලා. සමහර විට පෙර ආත්මික ඔයා යත් එක්කින් නැති. මෙහෙම වෙන්නත් පුළුවන්. මතුවෙන ආත්මික ඔයාට යාව ලබා ගන්න අරමුණක් ඇති. ඔය ඇත්තටම තනි වෙලා ඉන්න වෙලාවක මෙහෙම හිතිලා නැද්ද? ඇත්තම කියන්න. මේ පොත මගේ අතට ලැබෙද්දී මම හිතුවේ නෑ මෙච්චර බරසාර දෙයක් මට හිතන්න ඔයාලට කියන්න දෙයක් මට තියෙයි කියලා. ඇත්තටම පොත කියවන් යද්දි මේක හරි ගලා යෑමක්. හරි ෂෝක් ගලා යෑමක්. හරිද? මම ඒක කියන්න ඕනේ. මොකද මේ පළවෙනි කවියේ ඉඳන් 50 වෙනි පිටුව. කියන්නේ මේකේ පිටු 50ක් තියෙනවා. පිටු 50ක් ඇතුලේ තියෙන කතාව කවි විදිහට අපිට කොටස් වලට බෙදලා තියෙනවා. ඉතින් ඒක හරි අපූර්ව. ඒක දැනෙනවා. ඒක මට දැනුණා. ඉතින් ඒ දැනිච්ච දේ අපිට මේ විදිහට පිටු කිහිපයක ඔයාට දැනුණ දේ ලියන්න වෙනම සටහනක් හිස් පිටුවක් තියලා තියෙනවා. ඉතින් මේ තියෙන මගේ සටහන ඔයාලට බලන්න පුළුවන්. ඇත්තට මේ ඇස් තාම මතකයි මට. මමත් ඔයාලා වගේ තමයි. මටත් ඒක පාර්ශ්වික ආදරයක් තිබ්බා. තාමත් මං ඒ චරිත හිතින්ම වාගෙන මම තාමත් ආදරය කරනවා. ඇත්ත අපි හැමෝටම තියෙනවා. ඉතින් මොනා කරන්නද? අපිට යාව ලැබෙන්නේ නැත්නම්. ඔයාට පුළුවන් මේ විදිහට පොත කියවලා මේ කවි පොත කියවලා අවසානයේ මේ විදිහට සටහනක් තියන්න. මම මේ විදිහට සටහනක් තිබ්බා. මේ මගේ විදිහ, මගේ චිත්‍රණය, මේ මගේ අදහස්. ඔයාට පුළුවන් මේක ෆොටෝ එකක් ගහලා පබ්ලිකේෂන් එකට යවන්න, බෙස්ට් බුක් ස්ටෝ එකට යවන්න. ඉතින් හරි මාතරෙන් මතක් කරනවා. මේකත් එක්තරා විදිහක මම එකතු කරගත්ත මගේ අත්දැකීමක්. ඉතින් එන්න බෙදා ගන්න මාත් එක්ක මේ වගේ අත්දැකීම් තව. මං හිතන්නේ හරි ෂෝක් මේ විදිහට අපි මේ විදිහට පොත් එක්ක අපේ අදහස් බෙදාගන්නේ. ප්‍රධාන වශයෙන්ම මේ දේ සෑහෙන වටිනවා. ඔයා මොකද හිතන්නේ මේ පොත ගැන? කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් තවත් දවසක මේ වගේ හරි අපූර්ව කවි පොතක්, නවකතාවක්, කෙටි කතාවකින් අපි හම්බෙමු. ඉතින් එතකන් පරිස්සමෙන් ඉන්න.